ධම්මෝ සදං සමන් නත්ති ඒතං පිඹත භික්කවේ ඖෂධය නම් ධර්මයමයි එක පානය කරන්න තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැද්ද? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? අපි වෙනුවෙන්. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. එහෙමනේ. කවදාවත් මානසිකව දුක් විඳාද? නැහැ. මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදෙන්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්න. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේ ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නැනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවා නම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්තිගේ කවුරු හින්දාද?
අර කොහෙවත් යන මිනිස්සු ඉන්න. අපිට ගේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු ඉන්න. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බ මැරෙනවා. සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු කිවිස්සනවා මොකේද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්නේ නැහැ ගිහින් දාපන්. අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩී යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකම්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා.